හිතන්න ඔයා එක අඳුරු මාවතක තනියම ඇවිදගෙන යනවා. එක පාටම ඔයාට ලොකු හුස්ම ගන්නා හඬක් ඇහෙන්න පටන් ගන්නවා. ඒ වගේම මුළු පොළොවම දෙදරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අන්ධකාරය ඇතුලෙන් දැවැන්ත ඇස් දෙකක් දිරිසෙමින් ඔයා දිහාට ඇතිලා එන්න පටන් ගන්නවා. ඒ මන්ත්‍ර ලෝකේ භයානකම ජීවීන් අතරින් එක්කෙනෙක් තමයි. ඒ වෙන කවුරුත් නෙවෙයි, බැසිලිස්ක්. එයා සාමාන්‍ය සර්පෙක් නෙවෙයි. එයා මරණය තමන්ගේ ඇස් වලින්ම අරගෙන ඉන්න අපූර්ව අඳුරු සත්වයෙක්. අපි දැන් බලමු බැසිලිස්ක් කෙනෙක්ව හදන්නේ කොහොමද කියලා. පුරාණ අතුරු මන්ත්‍ර විද්‍යාවට අනුව මේකට ඕන කිකිලියෙක් දාපු බිත්තරයක් සහ ගෙම්බෙක්. ඊට පස්සේ බිත්තරය අපි ගෙම්බලව්වා රකවන්න ඕනේ. ඒකෙන් අපිට ලැබෙන්නේ වෙන කවුරු නෙවෙයි, බැසිලිස්ක් පැටියෙක්ව. මේක ස්වභාව ධර්මයට විරුද්ධ දෙයක් නිසා බැසිලිස්ක්ලා අතුරු මන්ත්‍ර වලින් උපදින ජීවීන් විදියට සලකනවා. අපි දැන් බලමු ලෝකයට බැසිලිස්ක් බිහි වුණේ කොහොමද කියලා. හර්පෝ ද ෆවුල් කියන අඳුරු මන්ත්‍ර වලට ප්‍රසිද්ධ පුරාණ මායාකාරයා තමයි මුලින්ම බැසිලිස්ක් කෙනෙක්ව නිර්මාණය කළේ කියලා සඳහන් වෙනවා. ඔහු භයානක අත්හදා බැලීම් කරපු මන්ත්‍රකාරයෙක්. ඒ අත්හදා බැලීම් වලිනුත් බියජනකම භයානකම සොයා ගැනීම තමයි මේ බැසිලිස්ක් සත්වයා. එතකොට බැසිලිස්ක්ගේ ඇස් තමයි මේ බැසිලිස්ක් සත්වයාගේ භයානකම ආයුධය වෙන්නේ. බැසිලිස්ක්ගේ දෂ්ටනය අතිශය ප්‍රබලයි. ඔහුගේ විෂ ශරීරගත වුණ කෙනෙක්ට සාමාන්‍ය ප්‍රතිකාර වලින් බේරෙන්න නම් බෑ. අඳුරු රහස් කාමරේ සැගවුණු සර්පයා. සලසා ස්ලිතරින් හොග්වර්ට්ස් මායා පාසලේ රහස්‍යගත කාමරයක් හදලා එහි ඇතුලේ බැසිලිස්ක් කෙනෙක්ව සංගවා තිබුණා. ඔහුගේ අදහස වුණේ මගල් බෝර්න් ලව පාසලෙන් ඉවත් කිරීම. වසර ගණනාවක් මේ සර්පයා පාසලේ පිටිය ඇතුලේ සැගවිලා හිටියා. පස්සේ ටොම් රිඩල් ඒ සත්වයාව පාලනය කරමින් බිය පාසල පුරාම පතුරවන්න පටන් ගත්තා. එතකොට බැසිලිස්ක් කොයි වගේ කෙනෙක් වෙන්න ඇත්ද? අපි දැන් ඒ ගැන බලමු. ඔහු ඉතා දිගයි. ඔහුට දැවැන්ත ශක්තියක් තියෙනවා. බිත්තිය ඇතුලෙන් පවා ඔහුට ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. ඔහු ජීවත් වෙන්නේ අඳුරු තැන්වල. ඒ වගේම ඔහු යන තැන සීතල, පිය සහ මරණය පැතිර යනවා. ඕනම කෙනෙක්ට දුර්වලතාවයක් තියනවානේ. ඉතින් මේ බැසිලිස්ක් සත්වයාටත් එයාටම අනන්‍ය වෙච්ච දුර්වලතාවයක් තියෙනවා. ඒ වෙන මොකුත් නෙමෙයි, කුකුලා හඬන ශබ්දය. බැසිලිස්ක්ට දරා ගන්න බැහැ කියලා පැරණි කතාවල සඳහන් වෙන එකම ශබ්දය තමයි ඒ. ඒ වගේම තමයි බැසිලිස්ක්ගේ දුර්වලතාවයත් ඒ කුකුලා හඬන ශබ්දය. ඒ නිසාම මේ සර්පයාට ඒ ශබ්දය මාරාන්තික දුර්වලතාවයක් වෙනවා. බැසිලිස්ක්ව පරාජය කිරීම. දැවැන්ත සර්පයාට මුහුණ දුන්න හැරි පොටර් අඳුරු කාමරයේ සිදුවන සටනේදී ඒ විශාල සර්පයාව පරාජය කරනවා. ඒ විතර නෙවෙයි, අවසානයේදී තමන්ගේ ශරීරයට ශරීරගත වුණ බැසිලිස්ක්ගේ විෂත් පරාජය කරන්නට හැරි පොටර් සමත් වෙනවා. එය මන්ත්‍ර ලෝකේ භයානකම සටන් අතරින් එකක් විදියට සැලකෙනවා. බැසිලිස්ක් කියන්නේ ඇත්තටම මොන වගේ සංකේතයක්ද? අපි ඒ ගැන බලමු නේද? ඉතින් බැසිලිස්ක් නියෝජනය කරන්නේ බලයට ඇති පිපාසය. ඒ වගේම බය භාවිතා කරමින් පාලනය කිරීම. තව අඳුරු මන්ත්‍ර වලින් භයානක ප්‍රතිඵල ලබා දීම කියන දේවල් තමයි බැසිලිස්ක් නියෝජනය කරන්නේ. එයා සර්පයෙක් විතර නෙවෙයි, අඳුරෙන් උපන් ජීවමාන විනාශයක්. අඳුර ඇතුලේ සැඟවි මරණය ඇස් වලින් ගෙනෙන මන්ත්‍ර ලෝකේ
භයානකම සර්පයා බැසිලික්ස්. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම බයි. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.